ඒක ඔයාලගේ පැත්තට හරව ගන්න. ඒක හරව ගන්න තියෙන හොඳම දේ තමයි මේ ටික හොඳට බලාගෙන යන එක. ඇත්ත කතාව ඉතින් මේ උත්තර ටික එනවා කියන්නේ ගුරුවරුන්ට තර්ක කරන දෙයක්වත් නෑ. ඔක ගුරුවරුත් එක්ක ඇරියස් හදාගෙන කරන්න බෑ. මෙහෙම ඉතින් රණ්ඩු වෙන කෙනා කොහොමද රණ්ඩු වෙනවා? මේකේ තිබ්බ මේ එකක් මේ නියම මම දැක්කා මේකේ තියෙනවා. අපේ ඉස්කෝලේ වයෝස රමතර පන්ති කරද්දිත් බය නැතුව මුතුගලසගේ පන්ති යන්න කියලා කියනවා. ඉතින් එහෙම එකක් දැන් හැදෙනවා. දැන් එහෙම එකක් තියෙනවා. තවත් කවුරු හරි අනුවර්තනය වෙලා නැත්නම් ඉස්සරහට වෙයි. ඔයාලට තියෙන බය නැතුව වැඩ ටික කරගෙන යන්න. හරි? ව්‍යාසාදක යටතේ හයිපොක්ලොරයිඩ් කියලා පිළිව්වා. වරහන් ඇතුළේ අපි ලියමු. සංකේත පාවිච්චි කරන්න එපා සිංහල නමින් ලියන්න. කැල්සියම් හයිපොක්ලොරයිඩ් හා සෝඩියම් හයිපොක්ලොරයිඩ්. කැල්සියම් හයිපොක්ලොරයිඩ් හා සෝඩියම් හයිපොක්ලොරයිඩ්. බරහම්බාණ්ඩ ශුද්‍රජීවී රෝග පාලනය සඳහා ප්‍රතිජීවක භාවිතය. දැන් ඔය ප්‍රතිජීවක වගේ දේවල් දැම්මාම ශුද්‍රජීවීන්ට විවිධ හානි වෙන්නේ. සමහර ප්‍රතිජීවක වලින් සෛල බිත්ති දිය කරනවා. සමහර ප්‍රතිජීවක වලින් සෛල පටල දිය කරනවා. අන්න ඒ වගේ මොන හරි කරනවා. ඌ හානි වෙලා යනවා. තේරුණාද? ඒක හරියට මිනිස්සෙක්ට ඇසිඩ් ගහනවා වගේ. මොන හරි හානියක් වෙනවා යාට. දේහය ආසාදනයකින් ආරක්ෂා කර ගැනීමට හෝ රෝගය මැඩපවත්වා ගැනීමට දේහ ආරක්ෂණ යාන්ත්‍රණ අපොහසත් වූ විට, ඒ කියන්නේ අපේ ඇඟ ෆයිට් කරනවා. නමුත් අපේ ඇඟට දැන් මේක කරගන්න බෑ. අර ආමියකේ ඉන්ෆැන්ට්‍රි එක, ඒ කියන්නේ පාබල හමුදාවනේ මුලින් යන්නේ. පාබල හමුදාව මුලින් යන්නේ. ගිහින් ඒගොල්ලන්ට යන්න බැරි තැනක් එනවා. එහෙන් ප්‍රහාරය වැඩි. ඒ වෙලාවට ආමියකට උදව් කරන්නේ කවුද? එයා ෆෝස් එක. ඒකයි මේ යුද්ධේ තනි පාර්ශ්වයකට මේ ක්‍රෙඩිට් එක යන්නේ නැත්තේ. තේරුණාද? මම ඒක ඒ කාලෙත් කිව්වා. ආමික අනිවාර්යෙන් ක්‍රෙඩිට් එක එන්න ඕනේ. ඒ හැමෝටම එන්න ඕනේ. එයා ෆෝස් එකට තමයි කෝල් එක දෙන්නේ. එයා ෆෝස් එක කෝල් කරපු ගමන් එහෙන් එනවා මිග්. ආව තුන්නක් සුන්නත් දූලි කරවලා දානවා. දාලා ඉඩ හදලා දෙනවා. ඊට පස්සේ අපේ ඇයට ගියා. තේරුණාද? කොහොමද බිම් බෝම්බ තියනවා කියලා දැනගන්නේ? ඒ තමයි අපි ආමික ගැන දන්නේ අපි. අපිට මේ අඳුරු අතීතයක් තිබ්බ කියලාත් අපි දන්නේ. ඔයාලා වාසනාවන්තයි. ඔයාලා මේ මරබියෙන් තොරව ජීවත් වෙනවා. මේ ඔයාලා අර එහෙම මේ එකක් දැනෙන්නේ නැති එක ලොකු දෙයක්. ඒ කාලේ අපි පන්ති යනකොට අපේ පන්ති වල දොරවල් දෙකේ ආමිකේ කොල්ල දෙන්නෙක් පුර කරනවා. කුරුණෑගල. බස් එකකට නැග්ගම බස් එකේ ඉස්සරහේ පිටිපස්සේ දොරවල් වල ආමිකෙන් ඉන්නේ. මං මතකයි අප්පච්චි කොළඹ යනකොට අප්පච්චි හොඳට ඉඹලා හිම තමයි මම යවන්නේ. ඇයි? දන්නේ ආයේද කියලා. එහෙම අතීතයක් අපිට තිබුණා. ඒවා දැන් දැනෙන්නේ නැති, ඇහෙන්නේ නැති අඩුපාඩුවක් තියෙනවා. කෙසේ හෝ ඒවා කොහොමද ඉස්සරහින් බිම් බොම්බ තියනවා කියලා දැනගන්නේ? අහලා බලන්න. දැන් මගේ ළඟ ඉන්න PS වල මේ සෑහෙන ගොඩක් ඉන්නවා ආමිකේ රිටයර්ඩ් කට්ටිය. කලින් හිටපු ඔය PSD එකේ MSD එකේ හිටපු කට්ටිය. මම ඉතින් ඒගොල්ලොත් එක්ක හැන්දෑවේ ජොලියේ තේ එකක් බිබි ඔවා කතා වෙනවා. බිම්බොම තියනවා කියලා දැනගන්නේ ඉස්සරහ යන කොල්ලා පිපිරිලා විසි වෙද්දි දැනගන්නවා එතන බිම්බොම්බයක් තිබ්බා. වෙන විකල්ප නැහැ. කී දෙනෙක් අත් කකුල් නැතුව අද ජීවත් වෙනවද? තේරුණාද? ඒ නිසා ඒවා ඉන්සල්ට් කරන්න දේවල් නෙමෙයි. අපිට හිතන්නවත් බෑ එහෙම. අපිට අනකට දුවන්නවත් හිතෙන්නේ නැහැ එහෙම. හිතනවද? මට හිතෙන්නේ නැහැ. ඒ වුණාට ඒ කොල්ලෝ එක කළා. හරිද? ඒ නිසා ඒවා අව탁සිරු කරලා කතා කරන්න එපා. මාර දේවල් ඒවා. එතකොට ළමයි මම මේ කියන්න ගියේ. එතකොට අන්න ඒ වගේ ඇඩිෂනල් සපෝට් එකක් ඕන වෙද්දි තමයි අපි ඇන්ටිබයොටික් ගන්න. ඒ කියන්නේ අපි උනත් ඇන්ටිබයොටික් බොන්නේ ඔයාලට මීටර බෙලා නැද්ද? හොඳ වෙන්නේ නැහැ වගේ දැනෙද්දිනේ. නේ? ඒ කියන්නේ අපිට දැනෙනවා ලොස්ට් වීගෙන යන්නේ. වැඩි ලොස් අනිත් පැත්තට යන්නේ. ටක් ගාලා බොනවා. ඔන්න එක්ස්ට්‍රා සපෝට් එකක් දෙනවා. යාන්ත්‍රණ අපොහසත් වූ විට ප්‍රතිශුද්ධ ජීවී ඖෂධ අඩංගු රසායනික චිකිත්සක වලින් ප්‍රතිකාර කළ යුතු වේ. ධාරක සෛල වලට හානියක් සිදු නොකරමින් ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මරා දැමීම හෝ වර්ධනයට බාධා පැමිණීම සිදු කරයි.
ආයි බලන්න ඒක කිව්ලා. මොකද්ද ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව්‍ය කරන්නේ? ධාරක සෛල වලට හානියක් කරන්නේ. අපි බොන ඇන්ටිබයොටික් එක අපිටම ගැහුවොත් ලෙඩක්නේ. නේද? එයා ෆෝස් එකට කෝල් එකක් දීලා බෝම්බ දෙකක් අපේ කැම්පේට ගහලා. ඉතින් ප්‍රශ්නයක් නේද? එතකොට මේ එහෙම කරන්නේ නැතිව ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය ශුද්ධ ජීවීන් මරා දැමීම හෝ වර්ධනයට බාධා පැමිණීම සිදු කරයි. ප්‍රතිජීවක යනු බැක්ටීරියාවන්ට විරුද්ධව ක්‍රියා කරන ඵලදායී ප්‍රතිශුද්ධ ජීවී ඖෂධයක්. ප්‍රතිශුද්ධ ජීවී ඖෂධ කියන්නේ පොදුවේ ප්‍රතිජීවක කියලා කියන්නේ මේ බලන්නකෝ මේ ප්‍රතිජීවක යනු කාට විරුද්ධව ක්‍රියා කරන බැක්ටීරියාවන්ට විරුද්ධවයි. ඒක හයිලයිට් කරන්න බැක්ටීරියාවන්ට විරුද්ධව. ඊටමත් සුළු ප්‍රතිජීවක කොටසක් තියෙනවා දිලීර වලට විරුද්ධව වැඩ කරන. වෛරස් වලට විරුද්ධව ප්‍රතිජීවක කියලා જાතියක් නැහැ. ඒකයි වෛරල් ෆීවර් එකක් අපිට හැදුනහම අපි ඇන්ටිබයොටික් බීවා කියලා වැඩක් නැත්තේ. තේරුණාද? එහෙම වැඩක් වෙන්නේ නැහැ. සමහර ප්‍රතිජීවක පුළුල් පරාසයක බැක්ටීරියා විශේෂ වලට විරුද්ධව ක්‍රියා කරන අතර ඒ කියන්නේ ඒ ප්‍රතිජීවකයේ බිව්වහම ග්‍රෑම් රිනායටත් ගහනවා ග්‍රෑම් ධනයටත් ගහනවා. පුළුල් පරාස අපි කියනවා බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් ඇන්ටිබයොටික්ස්. එතන සිංහලයක පුළුල් පරාස ප්‍රතිජීවක ඒවා පුළුල් පරාස ප්‍රතිජීවක බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් ලෙස හඳුන්වනු ලබයි. අනෙක් ඒවා ක්‍රියා කරන්නේ සුවිශේෂී බැක්ටීරි කාණ්ඩයක් මත පමණි. එක්ක ග්‍රෑම් රින එක්ක ග්‍රෑම් ධන. ඒවා පටු පරාස ප්‍රතිජීවක නැරෝ ස්පෙක්ට්‍රම් ඇන්ටිබයොටික්ස් පටු පරාස ප්‍රතිජීවක ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රතිජීවක විවිධාකාර ක්‍රියාකාරීත්වයන් පෙන්වුම් කරයි උදාහරණ කිහිපයක් පහත දක්වා ඇත.